සුබ දවසක් කියලා පිළිගන්නවා කවින්දු ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනහැල්ලා තියෙන්නේ Pixel LED වලක් Arduino board එකක් නොමැතිව සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් වෙසක් පොයත් ළඟ මෙන්න හින්දා තමයි මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ. හිතුවේ ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න. නම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද Pixel LED වල setup කරගන්නේ කියලා. හරි ඉතින් අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා WS28i 11 කියන මෙන්න මේ මොඩල් නම්බරෙන් එන පික්සල් LED වැල. ඉතින් මම මේක රුපියල් 2080කට තමයි ඕඩර් කරේ ඩරස්සෙන්. ඉතින් පේනවා ඉතින් මේක නම් දාලා තින්නේ ඒගොල්ලෝ වෙන පෙට්ටියක්. ඉතින් මම ඒත් බය වුණා මේක අන්බොක්ස් කරද්දි මට මොකක් හරි අවුලක් වේද කියලා. ඒත් ඒගොල්ලෝ පික්සල් LED වැල වෙන බොක්ස් එකකට තමයි දාලා ඉවරලා තියෙන්නේ. අපිට බොක්ස් එකෙන් වැඩක් නැහැ. ඉතින් අපිට ලයිට්ස් ටික තියෙනවා නම් එච්චරයි. ඔන්න විදිහට මේකේ ලයිට්ස් 50ක් තියෙනවා මේ LED වැලේ. මම ඉස්සරහට මේක ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. ඉතින් ඊට පස්සේ අපිට ඕනේ වෙනවා මෙන්න මේ WS28i 11 කියන මොඩල් නම්බර් එකට ගැලපෙන කන්ට්‍රෝල් එකක්. ඉතින් හරිද? මේකත් මම ඕඩර් කරේ ඩලාස් එකෙන්ම තමයි. ඉතින් මේක නම් රුපියල් 800ක් වගේ මුදලක් තමයි උනේ. ඉතින් ඔයාලට පුළුවන් පොඩි කියන්නේ ඉවෙන්ට්ස් එන වෙලාවල් වලට ඔයාලා මේක රුපියල් 500 දක්වා අඩු කරගන්න පුළුවන්. ඉතින් පේනවා ඉතින් මෙන්න මේක BTSPI LED කන්ට්‍රෝලර් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට කන්ට්‍රෝලර් එක නම් එහෙම ලොකුවට කියන්න දෙයක් නැහැ. ඉතින් මේක USB support තියෙනවා. ඔයාලට පේනවා ඇති. එක පැත්තක වෙන කේබල් එකක් තියෙනවා. අනිත් පැත්තේ USB port එකක් තියෙනවා. ඉතින් ඊළඟට අපිට ඕන වෙනවා wall park out කරන adapter එකක්. ඉතින් මේකට ඔයාලට ෆෝන් එකේ charger කැටේ වුණත් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඉතින් ඉස්සෙල්ලාම පික්සල් LED වල ගන්න ඕනේ. ගත්තායින් පස්සේ මෙන්න මේ විදිහට පින් 3ක් සහිත පින් එකක් තියෙනවා මෙන්න මේ පැත්තේ. ඉතින් ඕන විදිහට මම රබර් පටේ අයින් කරගත්තා මේකේ. ඉතින් යන්නේ පින් 3 තියෙන ක්ලිප් එක හොයා ගන්න ඕනේ. මේ ක්ලිප් එකේ ඇවිල්ලා තියෙන පින් 3කකට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මේකේ තියෙන්නේ කොළ පාටයි සුදු පාටයි රතු පාටයි වයර් 3ක්. ඉතින් රතු එක තමයි VCC කියන්නේ ධන ලයින් එක. ඊට පස්සේ සුදු එකයි කොළ එකයි තමයි data ඍණ සහ data ධන වශයෙන් තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙන්න මේකෙන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ තවත් වයර් දෙකක් ඔයාලට පේනවා ඇති එළියට පැනලා තියෙනවා. ඉතින් මේ විදිහට එහා පැත්තේ කියන වැලේ අනිත් කෙළවරෙත් තියෙනවා තවත් පෝට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ක්ලිප් එකට මේ වගේ තවත් පික්සල් එකක් සම්බන්ධ කරන්න. හැබැයි මේ වැල සම්බන්ධ කරලා කියලා එක ඔන් වෙන්නේ නැහැ මේකත් එක්ක. ඉතින් මේ රතු පාට වයර් දෙක දීලා තින්නේ ඒකට අන්න විදිහට සම්බන්ධ කරන්න. ඉතින් ඒකෙන් තමයි කරන්ට් එක දෙන්නේ. data line එක තමයි මෙන්න මේ වයර් තුනෙන් එන්නේ. ඉතින් මම හිතනවා ඔයා සරලවත් මේකෙන් පොඩි දැනුමක් ගන්නද කියලා මෙන්න මේකේ තියෙන පින් කලෙක්ෂන් එක පිළිබඳව. ඉතින් මම වැඩි විස්තරාත්මකව කියන්න ගියේ නැති සරලව තමයි ඔයාලට මේක පැහැදිලි කරලා දුන්නේ. ඊට පස්සේ අපි අරගත්ත කන්ට්‍රෝල් එක අරගන්න ඕනේ. ඉතින් ඒ කන්ට්‍රෝල් එකේ තියෙන අර අමුතු කේබල් එක. අන්නේ අමුතු කේබල් එකට හරියට මෙන්න මේ අපේ පික්සල් LED වැලේ තියෙන කේබල් එක හරියටම බලලා දෙන්න. මොකද මේ පින් එකක් හරි එහා මෙහා වුණොත් එහෙම මේ වැල හරියට වැඩ කරන්නේ නැතුව වෙනවා. හින්දා මේක ගොඩක් පරිස්සම කරන්න ඕන. මාර මේ සේෆ්ලි කරන්න ඕන වැඩක්. ඉතින් ඉස්සෙල්ලා ඔන්න ඔය විදිහට මේක හොඳට සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට එහා පැත්තේ තියෙන USB එකට ඔයාලගේ charger කැටේ සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මුකුත් කරන්න නැහැ. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ charger කැටේ කරන්ට් එකට ගහගන්න. ඉතින් එහෙම ගහලා විනාඩියක්වත් යන්න කලින් ඔන්න ඔය විදිහට ඔන් වෙනවා මෙන්න මේ ලයිට් වල. ඉතින් පේනවා ඇති මෙන්න මේකේ අපි මුකුත් රටාවක් යොදන්න නැතුව ඒ කියන්නේ කන්ට්‍රෝල් එකේ on board save වෙලා තියෙන සිස්ටම් එකක් තමයි මෙන්න මේ විදිහට වැඩ කරන්නේ. හරි අපි දැන් බලමු කොහොමද අපේ ෆෝන් එකෙන් මේ ලයිට්ස් වල පැටර්න්ස් මාරු කරන්න කියලා. ඔන්න ඔය විදිහට මම පොඩ්ඩක් අඳුරු කරගත්තා. මම මේක දවල් වරුක තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් එළිය වැඩි නිසා මම උන් අඳුරු කරගත්තා. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ සෙල්ලම් බ්ලූටූත් ඔන් කරගන්න ඕනේ. මට කියන්නම දුණා. ඔයාලා ෆෝන් එකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕන Sengi කියලා. ඉතින් මේ පේන්නේ ඔයාලට එන්නේ ඇප් එක තමයි. ඔයා ඉතින් ඇප් එක ෆස්ට් ටයිම් ඕපන් කරනකොට මෙන්න මේ විදිහට පර්මිෂන් එකක් ඉල්ලනවා. ඉතින් මේ පර්මිෂන් එකට ඕගොල්ලෝ ඇග්‍රි දෙන්න ඕනේ. ඊට පස්සේ බ්ලූටූත් ඩිසේබල් තියෙනවා. අන්න ඒකත් ඔයාලා මෙන්න මෙතන යට go to settings කියලා දාලා මේක allow දෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් ඔයා කන්ට්‍රෝල් එක email එක use කර ඉන්නවා නම් ඔයාලා වෙනදී ඔටෝම මේකට ඔයාව කනෙක්ට් වෙනවා. හරි. ඉතින් දැන් ඔයාට පුළුවන් ඔයාට කැමතිම පැටර්න් එකක් මෙතනින් සිලෙක්ට් කරලා ඔයාගේ පික්සල් LED වලේ හරහා රන් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම පොඩි පැටර්න්ස් ටිකක් මේලා දාලා පෙන්නන්නම්. ඉතින් කලර්ස් එක මාරු කරන්න පුළුවන් ඔයාට කැමති විදිහට. ඉතින් මේ ඇප් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මෙන්න මේ විදිහට ඇප් එකේ දකුණු පැත්තේ යට කලවේ තියෙනවා මල්ටි කලර් කියලා ඔප්ෂන් එක. ඉතින් ඒකට ගියායින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මල්ටි කලර් විවිධ පැටර්න්ස් ගණනාවක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට මයිකින් එක දාලා පෙන්නන්නම්. ඉතින් හරිම ලස්සන පැටර්න්ස් ටිකක් තමයි තියෙන්නේ.
ඔන්න ඉතින් ඔයාලට පේන ඇති යටටම ගියාට පස්සේ මෙතන ඔයාලටම කැමති ඔයාලටම ආවෙන එක පැටර්න් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලෝ මේක ක්‍රියේට් කියන එකට ගිහිල්ලා ඔයාලට කැමති ස්ටයිල් එකක් දානකොට ඉතින් මම මේ විදිහට රනින් වෝටර් කියන ස්ටයිල් එක තමයි දැම්මේ. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් මේකේ ලයිට්ස් මම 50 වැල ගත්ත නිසා ඔයාලට කැමති පාටවල් 10ක් දාලා 5 විදිහට ඔයාලට ඒක දාන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා හරියටම ගාන බලලා මේකේ පාට ටික ඇඩ්ජස්ට් කරගන්න. එතකොට බලන්න ඔයාලටම ආස විදිහට Tamanටම කැමති පැටර්න් එකක් මේකෙන් ජෙනරේට් කරගන්න. ඉතින් මේ ඔයාලට වෙන්නේ මං විසින්ම ජෙනරේට් කරපු පැටර්න් එකක්. ඉතින් අර මං කලින් කියපු විදිහට 5 10 15 විදිහට තමයි මම මේක හදලා තිනේ. ඒ කියන්නේ මං ගාව ලයිට් 5 කොටවල් 10ක් තියෙන නිසා පාටවල් 10කට මම මේක ලස්සනට හදලා තිනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මම මේකට දාලා තින්නේ ස්ටැටික් කියන ස්ටයිල් එක. ඔයාලට කැමති නම් ඕනිම ස්ටයිල් එකක් මේකට දාන්න පුළුවන්. මම මේකට පැටර්න්ස් ගණනාවක්ම දාලා බැලුවා. ඒ හැම පැටර්න් එකකටම මේ ලයිට්ස් ලස්සනට පත්තු වෙනවා. ඕන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් වීඩියෝස් හොඳ නම් channel එක subscribe කරන්න, වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ Pixel LEDs වල ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment box එකට comment එකක් දාන්න. ඉතින් Pixel වලේ සහ control එකේ තරස් links මම description එකේ comment box එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක්ට order කරන්න පුළුවන්. හරි ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම bye bye.